මේ ඔයා බෙලූගල ගැන අහලා තියනවද? බෙලූගල? බෙලූගල නෙමෙයිනේ බෙලූගා. බෙලූගා මන් දන්නේ නැහැ අනේ. එහෙනම් මන් දන්නේ නැහැ මුකුත්. අයියෝ මේ බෙලූගා කියලා කියන්නේ තල්මසෙකුට. කන දෙයක් නෙමෙයිද? නෑ බෙලූගා කියලා කියන්නේ තල්මස් වර්ගයකට. මේගොල්ලෝ රංචු වශයෙන් තමයිලු මුහුදේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ එකට ඉන්න රංචුවකට කියන්නේ පොඩ් එකක් කියලාලු. පොඩ්ඩක් නෙමෙයි අනේ පොඩ් එකක්. පොට් එකක්. පොට් එකක් නෙමෙයි අනේ පොඩ් එකක්. ඒකක්. මේ පොඩ් එකක සාමාන්‍යයෙන් තල්මසුන් කිහිප දෙනෙක් ජීවත් වෙනවා කියලානේ කියන්නේ. අපි කිහිප දෙනෙක් කියලා කිව්වට දැනට හොයාගෙන තියෙනවා මේ පොඩ් එක මේ බෙලූගා තල්මස්සු 100 ගාණක් විතර ජීවත් වෙනවා කියලා. එච්චර ඉන්නවද? ඕවානේ මේගොල්ලෝ එකටමලු හැමදේම කරන්නේ. මේගොල්ලෝ එකට කනවා බොනවලු, එකට දඩයම් කරනවලු, එකට විනෝද වෙනවලු. එතකොට එක තැනක ඉඳලා තව තැනකට සංක්‍රමණය වෙන්නේ කට්ටියම එකටලු. එහෙනම් ඒගොල්ලන්ට පැය 24ක් නැතුව ඇති. ඇයි ඒ මොකද? එකට විතරයිනේ හැමදේම කරන්නේ. අනේ මේ එකට කියලා අදහස් කරේ ඒක නෙමෙයි අනේ රංචුව පිටින්ම කියන එක. ඒක මිස. ඔයාට කියන්න මේ බෙලූගලගේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලන්ගේ නළල. ඒ මොකද? ඒගොල්ලන්ගේ නළල අනිත් තල්මස්සුන්ගේ වගේ නෙවෙයි අනේ ගෙඩියක් වගේ ඉස්සරහට නෙරලා ඇවිල්ලා තියෙන්නේ. ඒකට කියන්නේ මෙලන් එක කියලා. අනේ දන්නේ ටිගෙඩිය තමයි. එහෙනම් ඒ කොහේ හරි ඔළුව වැදිලා. අනේ නෑ අනේ හැමෝගෙම ඔළුව එකපාර වදින්න විදියක් නෑනේ. ඉතින් එකට නින්නේ. එතකොට වදින්න පුළුවන්. අනේ මං කියන්නේ මේ කතාව. හරි කියමු. මේගොල්ලන්ගේ මේ නළලේ හැඩය එක විදියට වෙනස් කරන්න පුළුවන්ලු. ඒක හින්දා ඒගොල්ලන්ට මූණෙන් ඒගොල්ලන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් කියලානේ කියන්නේ. ලස්සනට ඇති. නියමයි. දුක නම් දුක, සතුට නම් සතුට. ඒ විතරක් නෙවෙයි. මේ බෙලූගලට ඉහළ හඬ පරාසයක තියෙන ශබ්ද උනත් අනුකරණය කරන්න පුළුවන්ලු අනේ. මාර හැකියාවක් නේ. මාරයි කියන්නේ මාරම මාරයි. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.